Hello everyone, welcome back to my YouTube channel. ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එන්නකෝ 2026 අවුරුද්දේ මගේ පළවෙනි vlog එක බලන්න. අද මම ඉන්නේ ගෙදර. ඉතින් උදේම හැරලා වටපිටාව චුට්ටක් බලන්න ඕනි කියලා මම එළියට ආවා. බලන්නකෝ හස්සේ ලස්සන. ඒ වගේම තමයි මේ දවස්වල අපේ ගමේ කුඹුරු ටික හරි ලස්සනයි. ඉතින් මේ හැමදේම දිහා බලන් ඉඳලා උදේම හිතට සනසීම ළඟා කරගෙන මම අද දවසේ වැඩ ගොඩක් කරන්න ඕනි කියන එක මතක් කරන් වැඩ පටන් ගත්තා. ඉතින් බලමුකෝ අද දවසේ මම කොහොමද ගත කරන්නේ කියලා. මම මගේ වැඩ ටික පටන් ගන්න කලින් බුදුන් වඳලා ඊට පස්සේ මගේ මේසෙට තියන්න මල් ටිකකුත් හොයාගෙන තමයි වැඩ පටන් ගත්තේ. බලන්නකෝ එළියට වෙලාම ඉන්න හිතෙනවා. ඒ තරම් එළියේ වටපිටාව හරිම ලස්සනයි. අහස මේ ගස් කොළන් මේ දේවල් නිසා හිතට දැනෙන්නේ පුදුම සැනසීමක්. ඇත්තටම මම ගෙදර ඉන්න කැමති ලොකුම හේතුව තමයි මං ඉන්නේ හරිය ලස්සන ගමක. පේනවනේ ඔයාලටත්. ඉතින් මේ ගම දාලා බිල්ඩින් වලින් වට වෙච්ච හරිම ජනාකීර්ණ තැනක ජීවත් වෙන්න මම කැමති නැහැ. මේ බලන්නකෝ. මේ මල් ටික තමයි අද මම වැඩ කරන මේසෙට තියාගන්නේ. ඉතින් මට තියෙන ලොකුම පුරුද්දක් තමයි මම වැඩ කරන මේසෙ උඩ අනිවාර්යෙන් මල් ටිකක් තියාගන්න එක. මං හිතන්නේ ඒක මම ඉස්කෝලෙන් ඉගෙන ගත්ත දෙයක්. මම ඉස්කෝලේ යන කාලේ අපේ ඉස්කෝලේ ටීචර්ස් ටේබල් එකේ අපිට ආටිෆිෂල් ෆ්ලවර්ස් තියන්න දුන්නේ නැහැ. අපි හැමදාම යාළුවෝ එක එක්කෙනා අරන් එනවා ලස්සන මල්. ඒ මල් එකතු කරලා අපි හරි ලස්සනට ටීචර්ස් ටේබල් එකේ වාසකක හදනවා. මං හිතන්නේ අපේ ටීචර්ස්ලා එකෙන් අපිට අපේ ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙනනවා. අපි ආසාවෙන් හදන මල් එක උදේට ලස්සනට තිබුණාට ටික දවල් වෙද්දි ඒ මල් පර වෙලා යනවා. හරි අමුතු විදියට අපේ ජීවිතේ වගේ. හැමදාම හැමදේම එක විදියට තියෙන්නේ නැහැ කියලා ඒ කාලේ ඉඳන් අපිට ටීචර්ස්ලා හරි ලස්සනට ඉගෙනනවා. ඉතින් ඒ දේවල් වලට අදටත් මම හරි කෘතඥ වෙනවා. හිත හැදෙයිලු සිටිජයේ
ගෑවිලා මොකටද දුකයිලු ඉතුමතේ පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි මගේ හිත හඳාපු මම මගේ ටේබල් එකත් මට වැඩ කරන්න හිතන විදිහට හදාගෙන මම මගේ වැඩ පටන් ගත්තා. එන්නකෝ අපි වැඩ කරමු. හිත පුරා විසිරි මුතුලතා ඉහිරුනාරු වෙති අතපතා හීන මුසුණු පාට තැවරුණු දේශ අභියස නැවතිලා ඇගිලි කිනිසින මල් කිනිති සැලෙන විට දැනෙන හැඟුමන් රාමතිසරුරු වෙති ගෙලකල් මැද මම සිහින වින්දෙම් සප්ත ස්වරයයි සුවඳ හමනා සප්ත ස්වරයයි සුවඳ ස්වරයයි සුවඳ හමනා සප්ත ස්වරයයි සුවඳ ගෙදර ඉඳන් වැඩ කරනවා කියන්නේ ඉතින් හැම වෙලේම මොනවාම හරි කන්න බොන්න ලැබෙනවා. අපේ අක්කා තමයි මට මේ ටික ගෙනත් දුන්නේ. ඉතින් ඒ ටිකත් කන ගමන් මං මගේ වැඩ ටික කරා. මං දැන් මේ ඉන්නේ මේ සබ්ජෙක්ට් එකේ දැනට උගන්වපු ටිකේ අන්තිම හරිය. ඉතින් මට ගොඩාක් සතුටුයි. ඇත්තටම මම අද vlog එක කරන්න පටන් ගත්තෙම මම මේ වැඩ ටික කරන්නේ නැතුව ගොඩ ගහගෙන ඉන්නවා නිසා. මාව මොටිවේට් වෙන්න කියලා තමයි මම මේ වැඩ ටික පටන් ගත්තේ. ඔන්න ඒ නිසා අද මම ඒ නෝට් එක හදලා ඉවර කරා.
දැන් ටිකක් හවස් වෙලා. ඉතින් මට හිතුණා දැන් වැඩ නවත්තලා ගිහිල්ලා අහස දිහා චුට්ටක් බලන් ඉඳලා වොෂ් එකක් එහෙම දාලා ආයෙ වැඩ කරන්න එන්න. අපි යමුකෝ. කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා කෙලෙසද මාය දැනගන්නේ කවදා කොයිබදී අලි හමු වේවිදයි කියා පැනයකි මා සිත පාරන්නේ ඔබ දුටුවේ මුල් දිනේ සිදුවූ සැමදේ තවමත් මගේ මතකයේ රැඳේ නිත්යුගමා දෙස යොමා මගේ මියුලසියේ කුමක් කියන්නටද අද දවසේ මේක එක කෑම කාලා මගේ බඩ හොඳටම පිරිලා. ඒ නිසා තමයි මම මේ පොඩි නූඩල්ස් එකක් විතරක් අද රැට කනවා කියලා හිතුවේ. ඉතින් මේක කාලා මම ආයෙ මගේ වැඩ පටන් ගන්න යනවා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙ අපේ අලුත් vlog එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඔයාලගේ වැඩ හොඳට කරගෙන ඉන්න ඕනේ. හරිද? bye bye. මගේ වචනයද පවසන්න ඕනා කොහොමද පවසන්නේ ආශා නුඹේ සුසුමක් පවා සුවඳගේනා තව ඉවසන්න නෑ හිතට සීමා සැබෑ